සියලුම දෙනාම සාදරයෙන් පිළිගන්නවා SL සුමිත් අස්වැසුම අපේ YouTube channel එකට. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනලා තියෙන්නේ 2026 ජනවාරි මාසේ වැඩිහිටි දීමනාව වගේම අස්වැසුම් මුදල් කවද්ද අපිට ලබා ගන්න පුළුවන් කවද්ද අපි බැංකුවට ලැබෙන්නේ මේ සම්පූර්ණ විස්තරයක්. ඒ නිසා කවුරුත් මේ වීඩියෝ එක මිස් කරගන්න එපා. හැමෝම අනිවාර්යයෙන් වීඩියෝ එක බලන්න. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් වෙනදා වගේ මතක් කරන්න තියෙනවා. ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට සුදු පාට subscribe button එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ subscribe button එක touch කරන්න. ඊට පස්සේ මේ විදිහට bell icon එක බලා ගන්න පුළුවන්. මේ bell icon එක all කරලා තියාගන්න. එතකොට අපි දාන අස්වැසුම් news ඔයාලට දවස ගානේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් වැඩි කතා නැතුව අදගෙන ආපු වීඩියෝ එකට යමු අපි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට රජයෙන් කියලා තියෙනවා 2026 ජනවාරි මාසේ 28 වෙනිදා අපේ අස්වැසුම් මුදල් වගේම වැඩිහිටි දීමනාව අපේ බැංකුවලට මුදල් ටික ලබා දෙනවයි කියලා. එතකොට අපිට අස්වැසුමේ පළමු අදියරේ වගේම දෙවෙනි අදියරේ හැමෝටම මේ මුදල් ටික ලබා ගන්න පුළුවන්. 28 වෙනිදා වලට කිසිම ගැටලුවක් නැතුව බැංකුවේ මුදල් ටික ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ SMS වලින් ඔයාලගේ බැංකුවට මුදල් ලැබුණාට පස්සේ හෙට දවසේ අනිවාර්යයෙන්ම මැසේජ් එකක් එයි ඔයාලගේ මුදල් ටික බැංකුවට ලැබුණයි කියලා. ඒ වගේම ගොඩක් අය බය වෙලා හිටියා ජනවාරි මාසේ වැඩිහිටි දීමනාව ගැන කවුරුත්ම කතා කරන්නේ නැහැ. වැඩිහිටි දීමනාව තාම දීලා නැද්ද කියලා. වැඩිහිටි දීමනාවත් හෙට දවසේ ඔයාලගේ බැංකුව වලට මුදල් ලබා දෙනවා. එතකොට වැඩිහිටි දීමනාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාටත් පුළුවන් ජනවාරි මාසේ 28 කියන්නේ හෙට දවසේ ගිහිල්ලා බැංකුවෙන් මුදල් ටික ගන්න. ඒ වගේම මම ඊයේ දවසේත් වීඩියෝ එකක් අරන් ආවා අස්වැසුම් මුදල් හෙට දවසේ ලැබෙනවා කියලා. ඒ වුණාට හරියටම පළමු අදියරේ දෙවෙනි අදියරේද කියලා මට කියන්න බැරි වුණා. ඔයාලා බය වෙන්න එපා. පළමු අදියරේ වගේම දෙවෙනි අදියරේ හැමෝටම මේ මුදල් ටික ලබා ගන්න පුළුවන්කම තියෙනවා. පළමු අදියරේ දෙවෙනි අදියරේ ඒ වගේම වැඩිහිටි දීමනාව. මෙන්න මේ තුනම 28 වෙනිදා ඔයාලගේ බැංකුව වලට මුදල් ටික ලැබෙනවා. මෙච්චර තමයි මේ වීඩියෝ එකේදී කියන්න තියෙන්නේ. වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොයන්න නොතේරෙන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් පාලින් කමෙන්ට් එකක් දාන්න. එහෙමනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙද්දී හැමෝටම සුබ දවසක්.